කල්නොත් කීප එකයි කිව්වොත් එහෙම දැන් පාත් දෙකක් සමාන කරන්න ඕනෝතින් කෝණ දෙක සමාන වුණොත් පාත් දෙක සමානයි සීන් එකක් තියෙනවා තමයි. එහෙම එකේ උච්චරයිට පාත් දෙකක් සමාන ගන්න මේ ලෝකෙ තියෙන එකම ක්‍රමේ. නෑ ලෝක මේකට කරන්න ගියාම අපට උඩේ දීත් නෑ ඩී දීත් නෑ කොයි දුක් ඉන්නේ. යා කරගන්න ඕනේ මෙන්න යා. කරා. ඒ දෙක සමානයි කියලා පෙන්නන්නයි. හිම සමානයි කියලා පෙන්නන්න කිව්වොත්. අලු. මෙන්න මේ කුහේවත් ඉන්න කෝණ දෙක සමානයි කියන්නේ වෙනවා අලු. කොහොමද අලු? ඒ කෝණ දෙක සමානයි කියන්නේ. එතකොට තමයි චුට්ටක් බඩකට පේන්නේ නේද? හරි. මේ දැන් තව. මේක දැක්කම තේරෙනවා. එයා මේ ආකාරයට වෙන් වෙච්ච ත්‍රිකෝණ දෙකකින් බඩවල් දෙකක් තමයි මේ දෙන්නේ නේද? එතකොට ත්‍රිකෝණ දෙකකින් බඩවල් එකම කරනවා මොනවද? ඒ බඩයි මේ බඩයි සමාන කරන්න අපිට පුළුවන් මොනවද දාන්නද? අංග සම කරන්න. දැන් අර කිසි එහෙම නෙවෙයි. අංග සම කරන අවස්ථාව මොනවද? පා. ඉතින් මේ දෙකේ පා දාන්න එක මුන් දෙන්න සෙට් නෑ ඒක නේද? පා කෝපා. ඒක මොන කෝද? අර සමානයි කියන පාත් දෙකේ අන්තර්ගත කෝද නේද? කෝපා. මොන පාද? අර සමානයි කියන පාදේ අවුලක් නෑ. කෝණ දෙක. අනුරූප පාද වෙන්න ඕන. දැන් මේක මොකක්ද තියෙන පාදයක් තියෙනවා. තව පාදයක් තියෙනවා මේ ත්‍රිකෝණ දෙකට. මොකක්ද ත්‍රිකෝණ දෙක පාද? ආයෙ නෑ මේ ඉන්නේ පොදු විදිහට. දෙකටම දාන්න. දෙන්නගෙම. ඊට පස්සේ ඔන්න දැන් තව බඩක් අර අපි අද කියපු එකෙන් එනවා දැන් ඔතෙන් ඔන්නේ බඩ එනෝනේ. මොකද්ද බඩ? මතකද මෙහෙම එහෙක මේකට කියන මොකද්ද? හරි. මේකට කියන මොකද්ද? කේන්ද්‍රය. ඊට මේ මැදට නාම මේකට කියන මොකද්ද? ජායේ මධ්‍ය ලක්ෂය. මේ මොකද්ද? කේන්ද්‍රයේ ජායක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව. ඌයි ජායයි මොකක් වෙනවද? හරි කියන පුරු ලම්බ වෙනවා. ඒකට මොකද වෙන්නේ? මෙතන 90යි කියන්නේ මේ ඕන සබ්බ සකල මනාවම 90යි. ඊට අපි ඕන මොකක් 90යි කියලා ගන්නවා. අපිට මේ ආවෙද මොන 90ද? මෙන්න මේ 90යි ගත්තේ. බලන්න මේක පොදු පාදේ. මේ දෙක සමානයි. සමානයි කියන පාද දෙක මැද කොන දෙක සමානයි නේද? ඒතර මේ ත්‍රිකෝණ දෙක මොන සම වෙනවද? අංග සම වෙනවා. පා කෝ පාවල. දැන් ඔය ඔක්කොම කරන්න කලින් මේක දීලා තිබ්බා. මේක පේන්න තියෙනවා. මේක තමයි අපි අලුතෙන් ගේන්නේ. එහෙනම් ඒක ලියලිමු. ඒක ලියලිමු. සාධනය කැරලා ලියලිමු මේක. ලියන්න බෑනේ මට වඩා දැන් වල දන්නවනේ. අනයි CB වෙලා තියෙනවා මේක දත්තයක්. එහෙම වෙච්ච හින්දා අපිට ඕන කැලේ 90 දාමු. ACD සමානයි. අරකට දාමු අපි. BCD මේ දෙන්නම මොන වෙනවද? අංශක 90 වෙනවා. ඇයි ඒ? අසනවත් වල ACD. නැව BCD. ත්‍රිකෝණ දෙකෙහි අංග සම්බන්ධ අවශ්‍යතාවය ලියන්න. ඊට පස්සේ අංග සම්බන්ධ ලියන්න. එහෙනම් මේකේ ආපහු AC සමානයි CBC එක දත්තයක්. මෙතන ලියපෙන්න ඕන සාහිත්‍යය කියන්න පුළුවන්. ඊළඟ පැත්තේ අකුරු ලියන්න එපානේ. ඊට පස්සේ CD දාමු ලස්සනයි CD දාමු. CD කවුද අනුත්? CD කවුද අනුත්? පොදු පාදය. ඊට පස්සේ ඉන්නවා දැන් මේ හොයාගත්ත සීන් එක. ACD සමානයි BCD. අර හැල ලියන්න ඕනේ. දැන් කලින් එහෙම කියලා කිව්වනේ අපි ඒක කියන මොකද්ද? සාධිතයි. මේ හේතු කාරණා තුන හින්දා ඒ කියන්නේ අන්න එම නිසා ACD ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණයට අවස්ථාව පා කෝ පා. අපි අංග සම කරන්නේ නෙමෙයි තිබ්බේ. අපි අංග සම කරා අපි. ඇයි ඒ? AD සමානයි DB කියලා පෙන්නන්න තිබ්බ හින්දා. දැන් පෙන්නන්න පුළුවන්. අනුත් ඇයි එහෙම වෙන්නේ? කියත් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමානයි. හරි හරි.